ඔන්න මම අලුතෙන් try කරපු කැමරා set එක. ඉතින් මේකේ පළවෙනි වීඩියෝ එක තමයි මේ තියෙන්නේ. Hi hello. ඔන්න මම අද ටවුන් ගියාට පස්සේ පොඩි කැමරා ටිකක් ගෙනාවා. ඔයාලත් එක්ක එකතු වෙලා රිවිව් කරන්න. මොකද මම කලින් hi හරි. එතකොට අද මම රිවිව් කරන්න ගෙනල්ලා තියෙනවා මෙන්න මේ චොක්ලට්ස් ටික. මේක ගෝචොක් එකේ ගෝචොක් එකේ එකක් ගත්තා. ඊට පස්සේ මම කන්න ආසාවෙන් හිටියා මේ සෙලර්ස්ලාගේ චොක්ලට් එක කොහොම රසක් වේද කියලා බලන්න. ඉතින් ඒකත් ගත්තා. ඊට පස්සේ කිස්ට් එකේ චොකෝ ෆන් කියලා එකක් තිබුණා. චොකෝ ෆන් කියලා මේක 110ක්ද කොහෙද උනේ. මම 1 by 1 මේවා රිවිව් කරන්නම්. ඊට පස්සේ මේ උස්වත්තලාගේ වේෆර් ස්ටික් එකක් තිබුණා. කලින් කාලේ තිබුණේ මන්චිකේ ස්ටික්ස් විතරයි. ඒ නිසා මට හිතුණා වෙනසකටත් එක්ක මේක try කරලා බලන්න ඕනි කියලා. ඊට පස්සේ ක්ලාසික් මිස්ටර් පොප් එකේ ක්ලාසික් හිපි ටිප් එක. ඊට පස්සේ උස්වත්තලාගේ ක්‍රිස්පි චිප්ස් එක ගත්තා. මේකෙන් දෙකක් මේක සෝල්ට් එක මේක හොට් ඇන්ඩ් ස්පයිසි එක. මේ දෙකත් මම try කරනවා. ඊට අමතරව මම වාසනා බේකර්ස්ලාගේ බෙයා කප් කේක් කෙනෙක් ගත්තා. මේක රුපියල් 150ක් උනේ. මුලින් ඒක try කරලා ඉන්න ඕනි කියලා මම හිතුවා. අපි බලමු මුලින්ම එහෙනම් මේක try කරලා. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. හරි. එතකොට මම දැන් lid එක open කරනවා. එතකොට මෙන්න මේ විදිහට තියෙන්නේ. හරි. කියන්නේ ලොකු අයිසිං මලක් තියෙන්නේ මේ. මේක හැබැයි යාලා ගහලා තියෙනවා sugar content එක, salt, fat content එක. මේක sugar මේක ග්‍රෑම් 100ක sugar 44.7ක් තියෙනවලු මේකේ. මේක මම ඔක්කොම කන්නේ නැති නිසා ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියලා හිතන මම මේකෙන් කාලා බලන්න කොහොමද රස කියලා. හරි. හොඳයි. මේක කේක් කුඩු කරලා කේක් කුඩු ඊළඟට ආය අයිසිං ලේ එකක් ආය කේක් කුඩු ආය අයිසිං ලේ එකක් ඒ විදිහටම ගිහින් තියෙන්නේ. ඒක ඕකේ. එහෙම ලොකු රසක් නෑ. මට නම් එන්නේ පැණි රස, ඒ කියන්නේ මේ පැණි රසක් විතරයි ලොකු. රසක් නෑ. මට නිකන් පැණි රසක් විතරයි දැනෙන්නේ. මට අර කේක් වල නිකන් අර ෆ්‍රෙෂ් රහක් එන්නේ නැහැ. නිකන් පරණ කේක් වල රහක් එන්නේ මන් දන්නේ නැහැ. මට දැනෙන්නේ ඒ විදිහට. ඉතින් ඒක පැත්තකින් තියෙනවා. හරි. එතකොට මට මේකේ ආවේ තනිකරම පැණි රසක් විතරයි. නිකන් පරණ කේක් රසක් එනවා. නිකන් අර ෆ්‍රෙෂ් කේක් වල රස එන්නේ නැහැ. මම මේකට ඒ නිසා දෙනවා 10න් 6.5.